එකමත් එක කාලෙක ලස්සන පොඩි ගමක කසුනි කියලා පොඩි ගෑනු ළමයෙක් එයාගේ ආච්චි අම්මා එක්ක ජීවත් වුණා. කසුනි පොඩි කාලෙදිම කසුනිගේ අම්මයි අප්පච්චි හදිසි බස් අනතුරක් නිසා මිය ගියා. අද හැලප 5ක් දෙන්නද මාමේ? ඕවනම් කවුරුත් ගන්න නෑ කසුනි. කමක් නෑ. තියලා යන්නකෝ. නැන්දේ හැලප කීයක් ඕනද? එපා. ඕව ගන්න එක මටත් පාඩුයි. උඹටත් පාඩුයි. ඕව කවුරුත් ගන්නේ නෑ නෝවේ. ඉතින් කසුනි ආච්චි අම්මයි ජීවත් වුණේ ආච්චි අම්මා හදලා දෙන කඩචෝරේ විකුණලා. ආච්චි අම්මා, ඔයාට අමාරු නැද්ද? ඔයා මට කියලා දෙන්න. මම හදන්නම් මේවා. අනේ ලිප ළඟ දුම වැදිලා කොහොමද පුතේ මේ විකුණන්න යන්නේ? මම හදලා දෙන්නම්. ඔයා විකුණලා එන ගමන් හාල් අරගෙන එන්න. හොඳයි ආච්චි අම්මේ. ඉතින් ආච්චි අම්මගේ වයස නිසාම ආච්චි අම්මට දැන් ඉස්සර වගේ කඩේප්පම් විකුණන්න යන්න අමාරුයි. ඒ නිසා හැමදාම උදේට කඩේප්පම් විකුණන්න කසුනිට යන්න වෙච්ච නිසා කසුනිට ඉස්කෝලේ යන්න බැරි වුණා. ඉතින් කසුනි ගමේ තියෙන කඩවල් දෙකට හැලප විතරක් දෙන්නේ කඩේ මුදලාලිලා කසුනි ගේන මේ කඩේප්පම් විකුණන්න අකමැති නිසා. ඉතින් ඉතිරි කඩේප්පම් ටිකත් අරගෙන හැමදාම කසුනි කඩ මණ්ඩියට යන්නේ ඒ ටික විකුණන්න හිතාගෙන. හැලප තියෙනවා, පෑන්කේක් තියෙනවා, හරිම රසයි. එන්න. හැලප තියෙනවා, පෑන්කේක් තියෙනවා, හරිම රසයි. එන්න. හැලප තියෙනවා, පෑන්කේක් තියෙනවා, හරිම රසයි. එන්න. මාමේ, පෑන්කේක් ගන්නවද? එකක් 20යි. හැලපත් තියෙනවා. පෑන්කේක් හැලප. ඉතින් ඔන්න හවස් වීගෙන ආවත් කසුනිට එක කෑම එකක්වත් විකුණ ගන්න නම් බැරි වුණා. අනේ කොහොමද හාල් ගෙනියන්නේ? දැන් මේ කෑම ඔක්කොම විසි කරන්න වෙයි. හෙට කෑම හදන්න බඩු ගන්නෙ කොහොමද? අනේ. ඉතින් කසුනි කඩමණ්ඩියේ අයිනක ඉඳගෙන අඬන්න පටන් ගත්තා. ඉතින් කසුනි කඩමණ්ඩියේ අයිනක මෙහෙම ඉඳගෙන අඬන එක ගමේ ඩිස්පැන්සරියේ දොස්තර මහත්තයා දැක්කා. දොස්තර මහත්තයා එතන හිටපු තවත් කෙනෙක්ගෙන් කසුනි ගැන විස්තර අහන්න පටන් ගත්තා. මුදලාලි, ඇයි අර පොඩි දරුවෝ අඬන්නේ? ඒ ළමයා හැමදාම ඔහොම තමයි. කඩේප්පම් හදාගෙන එනවා. ඒව කවුරුත් ගන්න නෑ නෝවේ. ඊට පස්සේ හවස අඬලා ගෙදර යනවා. එහෙමද? මම බලන්නම්කෝ. දුව, ඇයි ඔය අඬන්නේ? අනේ මහත්තයෝ, මම ගේන කෑම එකක්වත් කවුරුවත් ගන්නෙ නෑ. දැන් මේවා ඔක්කොම විසි කරන්න වෙනවා. හෙට ආයේ කෑම හදන්න බඩු ගන්නෙ කොහොමද? ගෙදර හාලුත් ඉවරයි. ආච්චි අම්මයි මමයි මොනවද කන්නේ? පව් මගේ ආච්චි අම්මා. කඩෙන් අපිට ණයට බඩු දෙන්නෙත් නෑ මහත්තයෝ. කීයක්ද ඔය එකක්? එකක් 20යි මහත්තයෝ. ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද? ඉස්කෝලේ ගියා. ඒත් ආච්චි අම්මට දැන් මේවා අරගෙන විකුණන්න එන්න බැහැනේ. ඒ නිසා මම උදේට මේවා ගේන්නේ විකුණලා ඉස්කෝලේ යන්න හිතාගෙන. ඒත් මට හවස් වෙනකම් මෙතනම තමයි ඉන්න වෙන්නේ. ඔයා ආස නැද්ද ඉස්කෝලේ යන්න? ආසයි. මම ගොඩක් ආසයි. හරි. මට කියන්න ඔයා ගෙදරට එන පාර මම එන්න. මෙතන ඉස්සරහා හන්දියෙන් හැරිලා ටිකක් දුර ගියාම වමට පාරක් තියෙනවා. ඒ පාරෙන් ගියාම කඩයක් තියෙනවා. ඒ කඩේ ළඟ පාරෙන් ඇතුළට ගියාම පාරේ කොනේම තියෙන්නේ අපේ ගෙදර. හරි. මම එන්නම් කොහෙට? ගෙදර ඉන්න හෙට. මම එනවා ඔයාලා බලන්න. දැන් මට කියන්නකෝ මෙතන කෑම කොච්චර තියෙනවද? මෙතන පෑන්කේක් 10යි හැලප 10යි තියෙනවා. ඔක්කොටම ගාණ කීයද? ඔක්කොම කෑම 20යිනේ.
20 20ක් 400යි. හරි මේ 400 තියාගන්න. මට හැල්ප් එකයි පෑන්කේක් එකයි දෙන්නකෝ. මේවා හරි රසයිනේ. ඉතින් කසුනි හරිම සතුටින් ගෙදර යන්නේ. ගෙදරට බඩුත් රෑට කන්න මාළුත් අරගෙන. ඉතින් ඔන්න ඊළඟ දවසේ උදේ කසුනි බලාගෙන ඉන්නේ දොස්තර මහත්තයා එනකන්. ඉතින් දොස්තර මහත්තයා බරටම බඩුත් උස්සගෙන ඈතින් එනවා කසුනු දකිනවා. ආච්චි අම්මේ මහත්තයා එනවා. එන්න මහත්තයෝ. අම්මේ මම ආවේ අම්මට යෝජනාවක් කරන්න. කසුනි දුව ඉස්කෝලේ යන්න අම්ම කැමති නැද්ද? කැමති මහත්තයෝ. ඉස්කෝලේ යන්න සපත්තු බෑග් ගන්න අපිට වත්කමක් නැහැ නෝවේ. නැත්නම් මාත් කැමති මගේ කෙල්ල මහත්තය වගේ ලස්සන ලොකු නෝන කෙනෙක් වෙනවට. අම්මේ මම උදව් කරන්න. මම මේ ඉස්කෝලේ ලොකු සර් එක කතා කරලා ආවේ. ඉස්කෝලේ කැන්ටින් එකට අම්මා හදන කෑම දාන්න පුළුවන්. එක දවසට පෑන්කේක් 25යි හැල්ප් 25යි ඕනේ කියලා ලොකු සර් කිව්වා. මෙතන තියෙනවා කසුනිට ඉස්කෝලේ යන්න ඕන කරන පොත් සපත්තු බෑග් එහෙම. අනේ බොහොම පින් මහත්තයෝ. කසුනි හෙට ඉඳලා ඉස්කෝලේ යන්න. මොකක් හරි උමනාවක් තියෙනවා නම් මාව හම්බෙන්න. මම හැමදාම ඩිස්පෙන්සරි ඉන්නවා. ඉතින් ආයෙමත් ඉස්කෝලේ යන ලැබෙන නිසා කසුනි හරිම සතුටු වුණා. ඉතින් ඔන්න ඊළඟ දවසේ උදේම කසුනි ලස්සනට ඇඳගෙන බෑග් එකත් අරගෙන ආච්චි අම්මා දීපු කඩේ අප්පම් මල්ලත් අරගෙන හරිම සතුටින් ඉස්කෝලේ ගියා. ඉතින් ඔය විදියට කාලය ගත වෙද්දි කසුනි හොඳට ඉගෙනගෙන ගුරුවරියක් වුණා. ඉතින් කසුනිට මුලින්ම වැඩට යන්න තියෙන දවසේ කසුනි හිතුවා Tamanට ඉගෙන ගන්න උදව් කරපු දොස්තර මහත්තයා හමු වෙලා එන්න. කසුනි දොස්තර මහත්තයා හම්බෙන්න ඩිස්පෙන්සරියට යද්දි එතන කලින් තිබ්බ ඩිස්පෙන්සරිය නම් තිබ්බේ නැහැ. ඩිස්පෙන්සරිය වෙනුවට එතන තිබ්බේ අලුත් ඇඳුම් තියෙන ඇඳුම් කඩයක්. ඉතින් කසුනි කඩේ ඇතුලේ හිටපු මුදලාලිගෙන් දොස්තර මහත්තයා ගැන විස්තර ඇහුවා. මාමේ මෙතන කලින් බෙහෙත් දීපු දොස්තර මහත්තයා ඉන්නේ කොහෙද කියලා දන්නවද? ඔව්. ඒ දොස්තර මහත්තයා විශ්‍රාම ගියා නෝවේ. දැන් දොස්තර මහත්තයා ගෙදර ඉන්නේ. කොහෙද දොස්තර ගෙදර තියෙන්නේ කියලා මාම දන්නවද? නගරෙට යන්න. නගරේ තියෙනවා සෙනරත් මාවත කියලා පාරක්. හොයාගන්න ලේසි. ඒ පාරේ වම් පැත්තේ තියෙන දෙවෙනි ගෙදර තමයි දොස්තර මහත්තයාගේ ගෙදර. හරි මාමේ බොහොම ස්තුතියි. ඔන්න ඉතින් කසුනි දොස්තර මහත්තයාගේ ගෙදර හොයාගෙන ගියා. ගෙදර කවුද? දොස්තර මහත්තයා. කවුද මේ? මහත්තයා මාව මතකද? මම තමයි එදා ආච්චි අම්මා හදලා දීපු කෑම විකුණ ගන්න බැරුව අඬපු කසුනි. මේ කසුනි දුවනේ. දැන් ලොකු නෝන කෙනෙක්. ඔව් මහත්තයෝ. මහත්තයා නිසා මම අද ගුරුවරියක්. මම අද තමයි මුලින්ම වැඩට යන දවස. මට දොස්තර මහත්තයාට ස්තුති කරන්න එන්න ඕන වුණා. දොස්තර මහත්තයාට ගොඩාක් පිං. මමත් හැමදාම අහිංසක ළමයිට උදව් කරනවා. ඒ නිසා මම පොඩි ඉස්කෝලේකට මුල්ම පත්තිම හදාගත්තා. එහෙනම් මම ගිහින් එන්නම්. හොඳමයි කසුනි දුව. බුදු සරණයි.